මගේ නම ශාමලි. මං ආවේ කැක්කිරාවේ ඉඳලා. මං කරන පුංචි ව්‍යාපාරයක් මම මුලින් පටන් ගත්තේ. ඒ ව්‍යාපාර කටයුතු කොහොම හරි දියුණු කරගන්න එක තමයි මගේ හිතේ තියෙන ලොකුම මෙව්වගම. පොඩි රෙදි ෂොප් එකක් තමයි කරන්නේ. ඒක ඉතින් ටිකක් දියුණු කරගෙන ඉස්සරහට ගමනක් යන්න තමයි මගේ බලාපොරොත්තුව. Tamanට ලැබෙන්න ලොතරැයිය මිලදී ගන්න ඕනේ. ගත්තට පස්සේ ගොඩක් අය ඉතින් හිතනවා ඇදිලා කියන එක. එහෙම නෙවෙයි. අපි මිලදී ගත්තු නිසා අපට ඇදෙන්නේ. ඉතින් මං හිතනවා Tamanට පුළුවන් ගානට යන්නේ තැනකින් ලොතරැයිය මිලදී ගත්තොත් ඒක ජයග්‍රහණය Tamanට තියෙනවා. මං දකින්න එක දෙයක් තමයි ලොතරැයි මිලදී ගන්නකොට මං හිතන දෙයක් දිනුම් ඇදෙනවා කියලා මිලදී ගන්නවා. කවදාවත් දිනුම් නැහැ කියලා මිලදී ගන්න හොඳ නැහැ ලොතරැයිය. මට දිනුමක් තියෙනවා කියන තැන ඉඳලා තමයි ලොතරැයිය මිලදී ගන්න ඕනේ. එතකොට Tamanට හිතෙන්නේ නැති විදිහට Tamanට දිනුමක් ලැබෙනවා ඒක. ඇත්තටම ජාතික ලොතරැයි මණ්ඩලයට ගොඩක් මං ස්තුතිවන්ත වෙනවා. මොකද මේ වගේ පුංචි ව්‍යාපාර කරන තරුණ පරපුර මේ වගේ කෙනෙකුට ඇදිච්චාම මේකෙන් ගොඩක් ප්‍රයෝජනයක් තියෙනවා. මොකද තරුණ කෙනෙකුට මේ වගේ ලොතරැයියක් ඇදුනොත් එයාගේ අනාගතේ ජය ගන්න හැකියාව ගොඩාරියක් තියෙනවා. අනාගතේ තරුණත් එක්ක අපිට අපේ ව්‍යාපාර කටයුතු ඉතින් මේ ලැබුණේ මෙතනින් ආපු පන්නරේ. ඉතින් මං හිතනවා කවදා හරි හොඳ තැනකට යන්න අඩිතාලම ලැබුණා නම් මේ ලැබුණේ ලොතරැයි මණ්ඩලය හරහා. ඉතින් මම ස්තුතිවන්ත වෙනවා ලොතරැයි මණ්ඩලයේ ලැබිච්ච ත්‍යාග පිළිබඳ ලොතරැයි මණ්ඩලයේ සියලු දෙනාටම ස්තුතියි.